ඒක ඇත්ත කතාවක්. ක්‍රිස් ගාර්ඩන් කියලා එක බ්‍රෝකර් කෙනෙක්. කරනවා කිව්වොත් මේ ස්ටොක් මාකට් එකේ ඉන්න කෙනෙක්. දැන් එයා මිලියනපතියෙක්. එයාගේ ජීවිත කතාව තියෙන්නේ ඒකේ. ඒ කතාවේදී ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝගේ ජීවිතේට වැදගත් වෙයි ඒක මම කියන්න කියලා හිතුවේ. ඒ කතාවේදී මුලින්ම පටන් ගන්නකොට මිනිහා බිස්නස් එකක් කරනවා. මිනිහා කරන බිස්නස් එක තමයි මෙඩිකල් ඉක්විප්මන්ට් බිස්නස් එකක්. මුගේ තිබ්බ ඔක්කොම සල්ලි දානවා ඒ බිස්නස් එකට. දාලා ගෙදර වේදන් කරන හැම තඹ සතේම පවා දානවා. වැඩි කියන්නේ බිස්නස් එක හරියට ප්‍රොෆිට් වෙන්නේ නැහැ. බිස්නස් එක ප්‍රොෆිට් වෙන්නේ නැහැ. කන්න බොන්නත් නැති වෙන තත්ත්වයකටපත් වෙනවා. මේ ප්‍රශ්නේ හින්දා මෙයා ඒ වෙනකොට කසාද බැඳලා මේ ඇත්ත කතාවක්. කසාද බැඳලා ළමයිකුත් ඉන්නවා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන කතාවල ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රශ්නයක් වුණාම වයිෆ් උදව් කරනවානේ. කොහමද ඒ තත්ත්වෙන් මිදෙන්න. හැබැයි මෙයාගේ වයිෆ් මෙයාව දාලා යනවා. මෙයා පොඩි ළමයෙක් එක්ක ගෙදර තනි වෙනවා. ඊට පස්සේ හොඳම වැඩේ කියන්නේ මෙයා ඉන්න රෙන්ට් එක ගෙවලා නැති ඉඳලා ගෙදරින් එළියට දානවා. ගෙදරින් එළියට දැම්මට පස්සේ යන්නේ මන් නැහැ. වාකි වගේ ජේන් ස්මිත් ඉන්නේ. ජේන් ස්මිත් එතකොට 8ක් වගේ ඔය ගාන 8ක් 9ක් වගේ ඇති. එයාත් එක්ක තමයි එතකොට දැන් පාරට වැටෙනවා. පාරට වැටෙනම යන්නේන මන් නැහැ. මිනිහා මොකද කරන්නේ? මෙයාට ඒක කතාවේ ඇත්තට කියන මනුස්සයත් ඒක මතක් වෙනවා. යන්නේන මන් නැති වුණා රැට නවතින්නේ තියෙන්නේ ට්‍රේන් ස්ටේෂන් එක ටොයිලට් එක. අර පොඩි ළමයාත් එක්ක රෑ ගෙවන්නේ ඒ ට්‍රේන් ස්ටේෂන් එකේ ටොයිලට් එක. ඒක කතාව දින ඒතර මිනිස්සු වෙනට අප්ටු කරනවා. එතකොට ඒ දෙන්නා පොඩි සෙල්ලමක් කරනවා වගේ කරනවා. මේ ඒගොල්ලෝ හැංගිලා ඉන්නවා කාටවත් හොයාගන්න බැරි වෙන්න. ඒකින්ද සද්ද නැතුව ඉන්න කියලා කියනවා. හැබැයි ඉන්ටර්විව් එකේ මම අද දැක්කා ක්‍රිස් ගාර්ඩන් කියනවා ඇත්තටම ඒ වෙනකොට එයාගේ ළමයට මාස 14යි. ළමයි ඉඳලා තියෙන පොඩි ළමයි ඒ පොඩි ළමයාත් එක්කම මෙයා පාරට වැටෙනවා. ඊට පස්සේ මම සම්පූර්ණ කතාව කියන්නේ ෆිල්ම් එක කියන වෙලාවකුත් නෑ. මේ ඊට පස්සේ තව එක සීන් එකක් තියෙන එකේ මිනිහට ජොබ් එකක් නෑ. අර බිස්නස් එක සාර්ථක වෙන හින්දා ජොබ් එකකට ඇප්ලයි කරනවා. ඇප්ලයි කරලා ජොබ් එකට ඉන්ටර්විව් වෙන්න කියලා තියෙනවා. ඊට කලින් දවසේ මිනිහා පොලිසියෙන් අල්ලගෙන යනවා. මිනිහා කොහේ හරි වැඩ මේ තීන්තක ගා ඉන්න තැනක. තීන්තක ගා ඉන්නකොට මුළු රෑ එළි වෙනකම මිනිහව පොලිස් ස්ටේෂන් එකේ තියාගන්න අර තීන්ත පිළි තියෙන ඇඳුම පිටින්. මිනිහා එළියට එනකොට ඉන්ටර්විව් එකට යන්න වෙලා ගෙදර ගිහලා මාරු ගන්න ඇඳුමුත් නැහැ. ගිහලා මාරු කරන් එන්න වෙලාවකුත් නැහැ. මිනිහා මොකද කරන්නේ? අර තීන්ත ගාගෙන තියෙන ඇඳුම පිටින්ම ඒකට ෂර්ට් එකක් නැති ඇඳුමක් වගේ ඉන්ටර්විව් එකට. ඒ ඉන්ටර්විව් එකේදී අහන එක ප්‍රශ්නයක් තමයි ඉන්ටර්විව් කරන මිනිස්සයා අහන එක ප්‍රශ්නයක් තමයි ඇයි මම ෂර්ට් එකක් නැතුව ආපු මිනිහෙක් අපේ ආයතනයට ගන්න ඕන නම් ගන්න කියලා. ඒකෙදි ඇත්තටම මෙයා ආන්සර් කරනවා මම හිතන්නේ යාට හොඳ කලිසමක් ඇති කියලා. ඒ කතාව සම්පූර්ණ කතාව බැලුමට ජීවිතේ ප්‍රශ්න කියන්නේ අපි හැමෝටම එන දේවල්. අද මෙහෙම hina වෙලා හිටියට හෙට මොනවා වෙයිද කියලා කියන්නේ. මම ඕගොල්ලෝ වගේ ඉඳගෙන ඉන්න කාලේ මං කවදාවත් හිතුවේ නෑ මං දැන් මට අවුරුදු 32ක්. මේ අවුරුදු 32කට මං ජීවිතේ මුණ දෙච්ච දේවල් මුණ දෙන්න වෙයි කියලා මම හිතුවේ නෑ. මම දන්නවා ඕගොල්ලන්ටත් ඒක එමම තමයි. හැබැයි එකක් මතක තියාගන්න. හැම දෙයක්ම කවදාවත් පර්මනන්ට් නෑ. ඔයා සමහර විට ස්ට්‍රගල් කරන්න පුළුවන්. සමහර විට දුක් විඳින්න පුළුවන්. හැබැයි ඒක ටික කාලෙයි. ඊට පස්සේ මහන්සියෙන් අදිෂ්ඨානිය වැඩ කළොත් අනිවාර්යයෙන්ම ඒ කරදර ඔක්කොම ඉවර වෙලා ඔයාට හොඳ ජීවිතයක් ලබා ගන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. මේ ෆිල්ම් එකේ ඇත්තටම ගිහලා බලන්න. ලස්සන ෆිල්ම් එකක්. විල් ස්මිත් මම හිතනවා ස්කයි ක්‍රූ හම්බුනේ ෆිල්ම් එකට. ඒක ඇත්ත කතාවක්. දැන් යා මිලියනපති. මම දන්නේ නැහැ වයිෆ් කොහේ ඉන්නවද කියලා. මිලියනපති. ජීවිතේ ඕන දෙයක් වෙන්න පුළුවන්. අද පාරේ ඉන්න මිනිහා හෙට කෝටිපතියෙක් වෙන්න පුළුවන්. මම දන්න ගොඩක් අය ඉන්නවා මාත් එක්ක A-level කරපු කට්ටිය, මාත් එක්ක O-level කරපු කට්ටිය, O-level කරලා ඉස්කෝලෙන් අයින් වෙලා ගිය කට්ටිය,
A level කරලා ඉස්කෝලෙන් අයින් වෙලා ගිය කට්ටිය අපි අපිත් එක්ක කැම්පස් ගිය කට්ටිය මම දන්නවා සමහර O level කරලා අයින් වෙලා ගිය මිනිස්සු අද ප්‍රාඩෝ වල යනවා. මේ ඇත්ත කතා. මගේ යාළුවෝ ඉන්නවා. A level ඉස්කෝලේ අයින් වෙලා ගිය මිනිස්සු අද apartment rent කරනවා. ප්‍රාඩෝ තියනවා. ඒ කියන්නේ ලයිෆ් එක සුපිරියර්ම ගත කරනවා. ඒ කියන්නේ ජීවිතේ ඔයා කරන කියන දේ අද අපිට ඩිසයිඩ් කරන්න බෑ. තේරුණාද? විභාගේ පාස් වුණත් ෆේල් වුණත් ජීවිතේ අදිෂ්ඨානයෙන් ගියොත් දිනන්න. අර මේ ෆොටෝ එක දැක්කම මතක් වුණේ. හරි අපි